පවතින ආණ්ඩුව දිනන එක හොඳයි. මේ සත්‍යාතික පැසීම ආයි ආවොත් හොඳයි. වැරදිකාරයෝ අල්ලන්න ඕන, වැරදි කෝරු ටික අල්ලන්න ඕන. අජිත් ප්‍රේමදාස මැතිතුමා සතුටක් නෑ මොන පක්ෂය වලත්. මාලිමාව දිනුවොත් හොඳයි කියලා හිතෙනවා. ගල්කිස්ස ජනතාවගේ මත විමසීමෙන් පස්සේ අපි ආවා දෙහිවල නගරයට. දෙහිවල නගරින ජනතාව පළාත් පාලන මැතිවරණය ගැන මොන වගේ අදහස්ද දරන්නේ කියලා අපි ගිහිල්ලා අහලා බලමු. අංක පළාත් පාලන මැතිවරණය ගැන අදහසක් කියන්නේ. අදහසක් කියන්නේ මැතිවරණය හොඳයි. කවුරු දිනුවොත් හොඳයිද මොන වගේ වෙනසක්ද වෙන්න ඕන ලංකාවේ? වෙනසක් කියන්නේ ඉතින් මෙහෙමයි. කවුරු දිනුවොත් කියලා විශේෂයක් නැහැ. මොකද දෙපැත්තම ඉන්නව සමසව. මොකද නැත්තම් ඉතින් එක පැත්තකට මේක දීලා හරියන්නේ නැහනේ. අපි පක්ෂෙමුත් හරියට හිටියොත් තමයි ඉතින් ගේම යන්නේ. නැත්තම් මේ වැඩ කොට උඩ. හරි අංකල් ජය අංකලුත් කියන්නකෝ අදහස. හරි බොහොම ස්තුතියි. අක්කේ පළාත් පාලන මැතිවරණය ගැන අක්කාගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණය ගැන මගේ අදහස කවුරු හරි වැඩ කරන හොඳ කෙනෙක් ඉන්න කියලා මම කියන්නේ. කවුරු දිනුවොත් හොඳයිද මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? මිනිසක් වෙන්න ඕනේ. මම නම් ඉල්ලන්නේ එකම දෙයයි මිනිස්සුන්ට 3 වේල කාලා ඉන්න පුළුවන් ආණ්ඩුව තමයි ඉල්ලන්නේ. හරි අක්කේ බොහොම ස්තුතියි. මාමේ පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකක්ද? මැතිවරණය හොඳට කරනවා නේ. කවුරු දිනුවොත් හොඳයිද? මාලිමාව දිනුවොත් හොඳයි කියලා හිතෙනවා. ඇයි එහෙම හිතන්නේ? එන්ට ගන්න දැනට සාධාරණයක් වෙනවා කියලා තේරෙනවා. හරි මාමේ ජය වේවා. මාමේ පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකක්ද? අපිට හොඳක් කරන්න නම් කැමති එච්චර. කවුරු දිනුවොත් හොඳයිද මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? කවුරු ආවත් තාම අපිට මොකුත් වෙලා නැහැනේ. ඉන්න එක්කෙනා හරි ආවත් අපිට හොඳක් කරන්න තමයි කැමති. හරි මාමේ බොහොම ස්තුතියි. ඉතින් මාමත් කියන්නෝ පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකක්ද? කවුරු ආවත් ඒකයි. හොඳක් කරනවා නම් හොඳයි. හරි මාමේ ජය වේවා. අයියේ තාරුණ්‍ය නියෝජනය කරන තරුණයෙක් විදිහට පළාත් පාලන මැතිවරණය ගැන මොකද හිතන්නේ? කියන්න දෙයක් නැහැ. කවුරු දිනුවොත් හොඳයිද මොන වගේ වෙනසක්ද රට ඇතුළේ වෙන්න ඕන? වෙනසක් කියන්නේ ඉතින් දැන් තියෙන තත්ත්වය හොඳයි. තාම කරගෙන යනවනේ. මේ ඉන්න සෙට් එක හොඳයි අවුලක් නැහැ. හරි අයියේ බොහොම ස්තුතියි අදහස් දක්වන්න. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණ අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒකේ අපි Taman අපිට පුළුවන් කෙනෙක් අපිට තෝරගන්න පුළුවන් අපිට රටට ගමට අපිට සේවයක් වෙන කෙනෙක්. මාමට හිතන විදිහට මේ පාර කවුරු දිනයිද? මං හිතන විදිහට මහජන කැමැත්ත ඒක මගේ තනි කැමැත්ත නෙමෙයි. ඒ වුණ රටට සේවයක් කරන කෙනෙක් අනිවාර්යයෙන්පත් වෙන්න ඕනේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? මොන වගේ සේවයක්ද රට ඇතුළේ වෙන්න ඕන? සාමාන්‍ය දැන් තියෙන අපි දන්න කාලේ ඉඳලම කරගෙන යනවානේ. ඊට වඩා 아무තු වෙනසක් වෙන්න එපා. අපි දන්න කාලේ ඉඳලා වෙන්නේ ඒකමයි. ඒකේ අලුත් වෙනසක්. ඒක තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. රටත් බලාපොරොත්තු වෙන්නේ මමත් බලාපොරොත්තු වෙන්නේ ඒකමයි. හරි මම බොහොම ස්තුතියි සුබ දවසක්. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පළාත් පාලන මැතිවරණය ගැන තරුණයෙක් විදිහට දාලාන්නේ මොන වගේ අදහසක්ද? පළාත් පාලන මැතිවරණය. ඒ කියන්නේ හොඳයි ඉතින් දැන් රටේ මොකද උඩ ඉහළම තීරණය වෙලානේ තියෙන්නේ. ඒක හොඳයි ඉතින් ප්‍රාදේශීය මට්ටමෙනුත් අපිට එතකොට හොඳයි බලයක් පවතිනවා. හොඳයි ඉතින් එතකොට නැත්නම් ඇද ඉන්න දෙයක් නැහැනේ. නැත්තම් උඩ වෙන කට්ටියක් පල්ලෙහා වෙන කට්ටියක් නීටි හැමෝම ඉතින් එක පාලනයකට එන එක හොඳයි. කවුරු දිනුවොත් හොඳයි කියලාද හිතන්නේ? පවතින ආණ්ඩුව දිනන එක හොඳයි. දැන් ඒතර මොන වගේ වෙනසක්ද ඇති වෙන්න ඕන? වෙනසක් කියන්නේ මෙහෙමයි දැන් කොහොමත් ඉතින් අපි මේ වෙලාවනේ තියෙන්නේ ආර්ථික පැත්තෙන් සෑහෙන වැඩිලානේ තියෙන්නේ. ඒ ඉතින් මේක ඉතින් එකපාරටම කොට එන්න බෑ. කාලයක් යනකොට ඉතින් මොකක් හරි වැඩපිළිවෙලක් හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනවා නම් හොඳයි. පළාත් පාලන මැතිවරණය ගැන අංකල්ගේ අදහස මොකක්ද? මගේ නම් අදහස ඉතින් මෙයාම තමයි යන්නේ කියලා. ඇයි ඒ අංකල් එහෙම කියන්නේ? නෑ ඉතින් දැන් හොඳයිනේ. තව මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන? වෙනස්කම් කියන්නේ ඉතින් මිනිසුන්ට තමයි ඉතින් සහනයක් දෙන්න ඕනේ. හරි අංකල් බොහොම ස්තුතියි අදහස් දක්වන්න. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? කියන්නේ මට සිංහල කතා කරන්න වැඩිය ගන්න. හරි thank you බොහොම ස්තුතියි. කොහොමද දැසල බිස්නස් එක? වල අඩුයි. ඉතින් මොකද දැන් පළාත් පාලන මැතිවරණය ඉදිරියේ දෙනවනේ මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන අදහස? මේ ආණ්ඩුව නම් යන විදිය නම් හොඳ මදි. මේ මිටරයි වෙන කිව් දෙයක් එකක්වත් හරියට ඉස්තුනේ නැහැනේ.
ඒ නිසා ඊට පස්සේ මිනිස්සු දෙයක් බලාපොරොත්තු වෙනවා අපි කාණ්ඩුවට ගන්න දුන්න දෙයක් බලාපොරොත්තු තමයි ගන්න දුන්නේ ඒක කිසියක් හරියට දෙයක් වුණේ නැහැ. දැන් කවුරු දිනයිද මේ පාර පළාත් පාලන මැති වෙන්නේ? මේ පාර පළාත් පාලනයෙන් පොඩක් මේ ආඳුන තිබිච්ච දණ්ඩ අඩු වෙනවා. ඒක නම් ෂුවර්. මොන වගේ වෙනසක් ලංකාව ඇතුළේ වුණොත් හොඳයි කියලාද හිතන්නේ? මොනවා හරි මහජනයාට සේවයක් කරන විදියක් මොනවද වුණත් හොඳයි. මහජනයා අපි සදක් බලාපොරොත්තු වෙන ඒ දෙනේ එන්න ඕන. ඒක තමයි කොහෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි මාමේ සුබ දවසක්. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? අපිට තරම් දක්ෂතාවය නැහැ කතා මේ පාර පළාත් පාලන මැති වෙන්නේ ගැන මාමගේ අදහස් මොකක්ද? මම නම් දේශපාලනය ගැන ඒ තරම් මේ සතුටක් නැහැ මොන පක්ෂය වුණත්. මොකද අපි දැන් මේ ත්‍රිවිධ වල මේ රස්සාව රැකියාවනේ කරගන්නේ. අපි හැම පාක්ෂිකයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. ඒකම එම නිසා අපිට මේ පැත්තක් ගන්න බෑ. මොන වගේ වෙනසක් ලංකාව ඇතුළේ වුණොත් හොඳයි කියලාද කියන්නේ? ඒක වෙනසක් කියන්නේ මට ඒක හරියටම කියන්න බෑ. දැන් යන විදියට මේ රට හොඳ පැත්තකට හැරෙනවා නම් ඒක අපි සන්තෝෂයෙන් අපි පිළිගන්නවා. නැතුව ඉතින් මේකේ ඉදිරියට මොන ප්‍රශ්න ඇති වෙයිද කියන එක අපිට කියන්න බෑ. ඒක මාමගේ අදහස කියනවා බලන්න පළාත් පාලන මැති වෙන්නේ ගැන. අපිත් මමත් කියන්නේ හයිය තමයි. ඉතින් කොහොම හරි අපිට මේ පක්ෂයක් කියන්නේ විදිහට දැන් ඉතින් උඹට කෙරෙනවා නම් කවුරුනත් අපිට කමක් නැහැ. අන්න ඒකයි කෙරෙන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ හරියටම දැන් ඒගොල්ලෝ හොඳයි කියලා ඒගොල්ලෝ දැන් මධ්‍යස්ථ කට්ටියක් නෙන්නේ දෙපැත්තම කර ආපු අයනේ. ඉතින් මේගොල්ලන් දැන් වෙනට යන විදිහ හොඳයි. හොඳයි කියන්නේ දූෂණය වංචාව අරවන් ඒවා ඊවා මගාරින් මෙයා කරගෙන යනවා. හොරකම් කරපු අය අල්ලන ඒගොල්ලන් ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඒක මුදෙනේ බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ රජ වෙලා ඒගොල්ලෝ කකා පිපි ඒගොල්ලෝ දෙපැත්තම මේ පැත්තට මේ පැත්තට තට්ටු මාරුවේ නීති. ඉතින් අපිට දැන් අපි ඇත්ත වශයෙන්ම දැන් මේ කාල පරිච්ඡේදය තුල දැනට කෙරීගෙන යන ක්‍රමය හොඳයි. ඒ තව ඉදිරියට හොඳට කරගෙන යනවා. ඉතින් අපි ඒකට සහයෝගය දෙන්න. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර පළාත් පාලන මැති වෙන්නේ ගැන අයියාගේ අදහස කියන්නේ. මේ පාර පළාත් පාලන මැතිවරණේ ආණ්ඩු පක්ෂය තමයි දිනන්නේ ඕන නේද? මේ යන වැඩපිළිවෙලත් එක්ක ඒ වැඩපිළිවෙල හොඳයි කියලා තමයි අපේ නම් මතය. ඇයි එහෙම කියන්නේ? දැන් ඉතින් තිබුණ තත්ත්වයට වැඩිය ගොඩක් හොඳ තත්ත්වයක් තමයි තියෙන රටේ නේද? මොන වගේ වෙනසක්ද ලංකාව ඇතුළත වෙන්න ඕන? ලංකාව මේ යන විදිහට ඉතින් තව අවුරුදු 5ක් ගියොත් හොඳ වෙනසක් වෙයි නේද? හරි අයියේ ජය වේවා බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර පළාත් පාලන මැති වෙන්නේ ගැන අයියාගේ අදහස මොකක්ද? මගේ අදහස ඉතින් මාලිමාව තමයි දිනන්නේ. ඇයි අයියට එහෙම හිතන්නේ? මේ රජය ගෙනියන වැඩපිළිවෙල හොඳයි. දූෂණ වංචා ඔක්කොම නවත්තලා තින්නේ. ඒක තමයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා දින ඒකින්ද මාලිමාව තමයි මේ කරගෙන. හරි බොහොම ස්තුතියි. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පුළුවන්. කියන්න බලන්න මම මේ පාර පළාත් පාලන මැති වෙන්නේ ගැන මාමා මොකද හිතන්නේ? මොකද හිතන්නේ තව අපිට කියන්න බෑනේ. මාමට හිතන විදිහට ලංකාව ඇතුළේ මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? වෙනසක් වෙන එකක් නැහැ. ආයේ ඉන්න එක තමයි ඉන්නේ. ඇයි මාම එහෙම හිතන්නේ? ඔව් එහෙම තමයි ඉතින් ආයේ. කවුරු දෙනවද හොඳද? ඉන්නේ කොහොඳයිද නැත්නම් වෙන කවුරු හරි දෙනවද හොඳයි? තමයි හොඳයි. දැන් ඉන්න එක තමයි හොඳයි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පළාත් පාලන මැති වෙන්නේ ගැන තාරුණ්‍ය නියෝජනය ගැන තරුණයෙක් විදිහට දක්වන අදහස මොකක්ද? පළාත් මැතිවරණේ මම නම් දන්නේ මොන සම්බන්ධ ඒදද? ඒ කියන්නේ මොන වගේ කෙනෙක් ආවොත් හොඳයිද ලංකාව ඇතුළේ මොන වගේ තව දියුණු වෙන්න ඕනද වෙනස් වෙන්න ඕනද කවුරු දිනයිද? කියන්නේ සෑහෙන මේ තව වෙනස් වෙන දේවල් ගොඩාක් තියෙනවා. මම නම් හිතන්නේ අජිත් ප්‍රේමදාස මැතිතුමා මේ එනවා නම් තමයි ඒක හොඳ. හරි අය බොහොම ස්තුතියි අදහස් දක්වන්නට. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර පළාත් පාලන මැති වෙන ගැන අයියාගේ අදහස මොකක්ද? තරුණයෙක් විදිහට වෙනස් වෙන්න ඕනේ දේවල් තියෙනවා. තමයි. මාලිමා. ඇයි එහෙම කියන්නේ? ඒකටනේ දුන්නේ අපි. ඒක නිසා ඒකම දෙන. හරි බොහොම ස්තුතියි ජය වේවා. අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? හරි. මාමේ පළාත් පාලන මැති වෙන ගැන මාමගේ අදහස මොකක්ද?
පළාත් පාලන මැතිවරණයකට අදහසක් කියන්නේ මට ගොඩක් පුළුවන් සිංහලෙන් කතා කරන්න බෑ. මම පුළුවන් තරම් සිංහලෙන් කතා කරන්න. ඒකත් එක්ක මගේ ව්‍යාපාරත් බලන්න ඕනේ. ඒකට බලාගෙන මම මේක කරන්න. ගොඩාක් දවසක් පස්සේ මම හිතන්නේ සාධාරණ ඡන්දයක් වෙන්න යනවා කියලා. ඒ ඡන්දෙන් දැන් කියන ආණ්ඩුවම ඒ කියන්නේ කන්ටිනියු කරොත් දිගට ආවොත් මොනවාරි වෙයි. මෙච්චර කාලේ ලංකාවේ එහෙම මතයක් තියෙන්නේ. පාලනේ තියෙන ආණ්ඩුව ආය පළාත් පාලනේ මේ පොඩි ඡන්ද වලින් දිනුවොත් තමයි දිනුවක් එන්නේ. මුදල් එම පාස් කරන්න එමෙ ලේසි කියලා කියාගෙන ඉන්නවා. ඒ වුණාට දැන් දූෂණේ නැතුව ආණ්ඩුවක් ඉන්නවා කියලා ගොඩක් කටි විශ්වාස කරනවා. මමත් ඒ මතින් තමයි ඉන්නේ. NPP ආණ්ඩුවත් මේ සැරේත් එම පළාත් පාලනේ අරගෙන දිනුවොත් හොඳයි කියලා හිතනවා. ඒක රටකට යහපතක් වෙනවා කියලා මගේ අදහස. මාමට හිතන විදිහට වෙනස් වෙන්න ඕනේ මොන විදිහට රට ඇතුළේ? ගොඩක් වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයට මෙච්චර කාලේ මෙතන වාහනේ පාකින් දෙයිවල අන්දිය මං ඉන්න මට දන්නවා වාහන පාකින් ඒ කියන්නේ නගර සභාවත් එක්ක ඉන්න මාතුරට තමයි ඒක දීලා තිබුණේ. එතකොට ඒගොල්ලෝ ලක්ෂ ගාණක් කෝටි ගාණක් මේකේ අම්බු කරගෙන ආණ්ඩුවට ඒ කියන්නේ මේක යූසියට ගෙවන චොච්චමයි. අවුරුද්දට ලක්ෂයක් විතර ගෙවනවා. ඊටු මුදල් ඔක්කොම ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඒක අපිට එන්න ඕන. අපි කියන්නේ රට දියුණු වෙන්න එන්න ඕන සල්ලි. අපේ සල්ලි ඒ කීප මිනිස්සු විතරයි කන්නේ. එතකොට ඒ වගේ වෙනසක් එනකොට දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 3ක් කාලයක් වෙනවා. එනකොට මොනවා කිව්වොත් දූෂණයක් මේගොල්ලෝ හොරකම් කරලා මේගොල්ලෝ බලේ පාවිච්චි කරලා මෙහෙම එකක් කරා කියලා කවුරුත් ඇඟිලි දික් කරලා කියන බෙරි තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වෙ දිකට ඉන්නවා නම් මේ NPP ආණ්ඩුවමයි තියෙන්න ඕනේ. හරි මාමේ බොහොම ස්තුතියි අදහස් දැක්කද? පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණ කියන්නේ මං මේ අදහස ඇවිල්ලා මාලිමාව දිනනත් හොඳයි කියලා. ඇයි මාමට එහෙම හිතෙන්නේ? මාලිමාව තමයි හොඳ. ඇයි මාම මාලිමාව හොඳයි කියලා කියන්නේ මොනවා හරි කියන්නකෝ. අපි දැන් අවුරුදු 4ක්ම දැන් දීලා බැලුවානේ. අපිට මොන දෙයක්වත් නැහැ, එච්ච දෙයක්වත් නැහැ. අපි යට වෙලා තමයි ඉන්නේ තවමත්. මාලිමාව දෙගොල්ලන්ගේ වැඩ හොඳයි. ඒක අපි ආසයි. හරි මාමේ ජය වේවා. පොඩක් කතා කරන්න බෑ. පළාත් පාලන මැතිවරණය ගැන නන්දගේ අදහස මොකක්ද? මට ඉතින් ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. කවුරු ආවොත් හොඳයිද කවුරු දිනුවොත් හොඳයිද මේ පාර? කියන්නේ දැන් තියෙන තත්ත්වය හැටියට නම් පුතේ දැන් තියෙන තත්ත්වය කොහොමද තියෙන්නේ මාන බොහොම දුකසේ අපි ජීවත් වෙන්නේ. බිස්නස් නැහැ. ඉතින් අපිට ව්‍යාපාරයක් කරගෙන අපි ඉස්සර ජීවත් වුණේ ව්‍යාපාරේ. දැන් අපිට ව්‍යාපාරයක් කරගන්න සෙනග නැහැ. බිස්නස් නැහැ. ඉතින් අපි අනාථ වෙලා ඉන්නේ මේ ආණ්ඩුවෙන් නම්. නැන්දට හිතන විදිහට මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? ඉතින් මේ සත්‍යාතික පස්සේ ආයෙ ආවොත් හොඳයි. හරි නේද? බොහොම ස්තුතියි අදහස් දැක්කද? පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මාම? පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණය ගැන JP කට තමයි එන්නේ. ඇයි මාම එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඒක આવුත් හොඳයි. රට හොඳ රාජනන් මිනිස්සු. හරි මාමේ ජය වේවා. ඇයි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? මුකුත්ම අදහසක් නැහැ. රට ඇතුළේ මොන වගේ වෙනසක් ඇති වුණොත් හොඳයි කියලා හිතන්නේ? හොඳ වෙනසක් වෙන්න ඕනේ. ඉතින් මේ පරණ වැඩ ටික කරන්න දෙන්න ඕනේ නෑ. වැරදිකාරයෝ අල්ලන්න ඕන, වැරදි හොරු ටික අල්ලන්න ඕන. මේ අතන කිව්වොත් ඔව් හොරු ටික අල්ලන එක තමයි ලොකු. මේ පාර කවුරු දිනුවොත් හොඳයි කියලාද හිතන්නේ? කවුරු දින්නත් ඉතින් වැඩේ වෙනවා නම් එච්චරයි අපට ඕන. හරි අය බොහොම ස්තුතියි.